අපි අතින් ගන්න තීරණවලින් ජීවිතේ හැඩ කරනවා වගේ සකපෝරුවේ කරකවන අතින් මැටි භාජනයේ හැඩය තීරණය වෙනවා. අපි අදාවේ කෑගල්ලේ මොළගොඩට අවුරුදු ගානකට ඉස්සරින්දන් අපේ සම්ප්‍රදාය සංකේතයක් වෙන මැට්ට වලං මුට්ටි නෑබිලි මැටිකෝප් එක්ක හරි අපූර්වට බද්ධ වුණා. හැබැයි අද වෙනකොට මිනිස්සු හුරුවෙච්ච ප්ලාස්ටික් ඇලුමිනියම් වගේ බහණ්ඩ නිසා කර්මාන්තයට වෙන අසාධාරණය පිරිමහන්න හරි අමාරුයි. මැටි එකතු කරලා පදම් කරගෙන සකපෝරුවේ හැඩ කරලා අන්තිමට පුච්චල ගන්න මැටි බාණ්ඩවල වටිනාකම නූතනයේ යන්ත්‍රානුසාරයෙන් හදන බාණ්ඩත් එක බලද්දී හරියට නිකං අහසට පොළොව වගේ. අද වෙනකොට එන අමුද්‍රව්‍ය හිඟකම ප්‍රවාහන වියදම එක්ක මැටි නිර්මාණ දකින්න ලොකු අභියෝගයක් වෙලා. ඉතින් ලාංකීයන් වශයෙන් අපි කළ යුත්තේ දැකිය යුත්තේ මැටි නිර්මාණ අගය කරමු. අපේ දේ තවත් රැකගමු. අපිට සෞඛ්‍යාරක්ෂිත පරිසර හිතකාමී වුණු මැටිවල වටිනාකම මතු පරපුරටත් කියා දෙමු.